ඉතින් කොහොමද ඔන්න මට හිතුණා මගේ ආදරණීය යාළුවෝ වෙනුවෙන් අද මම චුට්ටක් කතා කරන්න ඕන කියලා. ඉතින් ගොඩාක් අය ගම් වතුර නිසා අසරණ වෙලා ඉන්නවා. මට හරි දුකයි ඇන්තෝනියෝ වගාව කරපු ගොඩාක් අය මගේ යාළුවෝ ගොඩාක් අය යට වෙලා ඇන්තෝරියම් විනාශ වෙලා ගිහිල්ලා එයාලගේ ආදායම් මාර්ග සියල්ල නැති වෙලා ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ අවස්ථාවේ අපිට කරන්න පුළුවන් උපරිම උදව්ව අපි කරනවා. ඉතින් මම ඒ අය වෙනුවෙන් පුංචි උපදෙසක් දෙන්න හිතුණා මට. ඉතින් ගම් වතුරෙන් හානි වූ ඇන්තූරියම් වගාවක් බේරගන්නේ කොහොමද කියන එක ගැන කතා කරන්න අද. ඉතින් අයහපත් කාලගුණක තත්ත්වයක් හේතුවෙන් අපේ මල්ලි යාළුවෝ ගොඩාක් පිරිසක් ආපදාවට ලක් වෙලා තිබ්බා. ඉතින් ඒ ගොඩ දෙනෙක් අහපු ප්‍රශ්නයක් තමයි ගම් වතුරට යට වුණු පැල බේරගන්නේ කොහොමද කියන එක. ගම් වතුරට යට වුණු පැල ඉතාම ඉක්මනින් විනාශ වෙලා යනවා. ඔයාලා දකින්න ඇති. ඒකට හේතුව තමයි ඉතාම අපිරිසිදු මඩ සහිත ජලයෙන් ඔයාගේ වගාව මුළු වගාවම යට වෙලා යන එක. ඒ විතරක් නෙවෙයි නොකඩවා ඇදහෙන අධික වැස්ස ඇන්තුරම් වලට අහිත කරයි. ඉතින් මේ වගේ නොකඩවා ඇදහැලෙන වැස්සත් සමග කොහොමත් ඉතා ශීඝ්‍රයෙන් පාංචුවත් පත්‍ර දිලීර ආසාදන පැතිර යනවා. ඒක ඔයාලා දන්නවනේ. ඒ නිසා තමයි වැස්සට පෙර දිලීර නාශක යොදන්න කියන්නේ. නමුත් මේ ගම් වතුර හානි පැල රැක ගැනීම සඳහා අපිට ඊට වඩා ප්‍රබල ආරක්ෂිත ක්‍රියාමාර්ග ගන්න වෙනවා ඉක්මනින්ම. මොකද එහෙම නොවුනොත් අපේ පැල විනාශ වෙලා නැත්තරම නැති වෙලා යනවා. ඉතින් ඔයාලට කරන්න පුළුවන් යාළුවනේ මඩ තැවරුණු පැල බඳුන් තුල තිබියදීම ඊටාම ඉක්මනින් සෝදා හරින්න ඕන. මේක ටිකක් සැර ජල පහරකට අල්ලනවා නම් තමයි වඩාත්ම සුදුසු වෙන්නේ. මොකද එතකොට මේ මඩ සියල්ලම අයින් වෙලා යනවා. ඊට පස්සේ ඔයාලට කරන්න පුළුවන් පැලය බඳුන් තුලින් ඉවත් කරලා මුල් හා පත්‍ර වල තැවරිලා තියෙන මඩ ඊටාම ඉක්මනින් සෝදලා ඉවත් කරන්න. ඉතින් අපිට ඊට පස්සේ කරන්න පුළුවන් මේ කළු පැහැ වෙලා තැම්බිලා වගේ තියෙන කොළ මුල් කපලා ඉවත් කරන්න පුළුවන්. ඊට පස්සේ යාළුවනේ ආසාදනයට ලක් වුණු සියලුම මල් ලෝභ නැතුව මල් කොළ කපලා ඉවත් කරලා පැල සම්පූර්ණ වාගේ මේ ආසාදනයට ලක් වෙලා තියෙනවා නම් කොළ මුල් ඔක්කොම කපලා අඟල් 2 පමණ කඳ කෑලි වලට කපලා අපිට මේක වෙන් කරගෙනත් අපිට හිටව ගන්න පුළුවන්. ඉතින් මෙහෙම කපාගත්ත පැල කොටස් කොන්ඩිස් වතුර හෝ කැප්ටාන් එහෙම නැත්නම් හෝමයි ගොඩක්ම හොඳයි හෝමයි දානවනම් ද්‍රාවණයේ විනාඩි 10ක් හෝ 15ක් මේක සුද්ධ කරපු ගස් වතුර ගිල්ලලා තියන්න ඕනේ. එහෙම විනාඩි 10ක් 15ක් ගිල්ලලා තිබ්බ පැලවල දිලීර නාශක ආලේප කරන්න ඕනේ කැපුම් තලවල. ඉතින් මේ අවස්ථාවේ මම කෝමාරිකා අඟුරු තලප රෙකමන්ඩ් කරන්නේ නැහැ. මොකද මේක ගොඩාක් ආසාදනය වෙලා තියෙන නිසා මෙම අවස්ථාවේ ගොඩක්ම හෝමයි කැප්ටාන් කොන්ඩිස් වගේ දේවල් තමයි මේ වෙලේ අපි භාවිතා කරන්න ඕනේ. ඉතින් මෙහෙම කපපු කපලා වෙන් කරගත්ත පැල කොටස් අලුත් බඳුන් අරගෙන ඒවා බඳුන් හොඳට සෝදලා ගන්න. මොකද මේ වගේ මණ්ඩ තැවරිලා තියෙන්න පුළුවන්. ඒ හින්දා බඳුනුත් සෝදලා අරගෙන බොරළු වැඩි වගා මාධ්‍යක මේ පැල හිටව ගන්න ඕනේ. එහෙමත් නැත්නම් හොඳින් හොදලා පිරිසිදු කරගත් වැලි මාධ්‍ය අපිට මේ පැල සිටුවීම කරන්න පුළුවන්. ඉතින් මේ අපි කපාගත්ත කඳ කෑලි තියෙනවානේ. ඒ කඳ කෑලි වාට පුළුවන් ට්‍රේ එක වගේ හරස් අතට තියලා වගා මාධ්‍ය දාලා අපිට ලං විදියට හිටව ගන්න පුළුවන්. ඒ වගේම මෙහෙම හිටවපු පැල දැන් අපිට පෝච්චි වල හිටව ගන්න පුළුවන් කොළ කපලා ඉවත් කරගත්ත පැල. ඉතින් මෙහෙම හිටවපු පැලවලට අපි ඔස්මෝකෝට් N හරි එහෙම නැත්නම් ඔස්මෝකෝට් බැලන්ස් පොහොර එක හරි අපි මේකට ග්‍රෑම් 5ක් හෝ ග්‍රෑම් 10ක් යොදා ගන්න ඕනේ. ඊට පස්සේ අපි මේ හිටවගත්ත වගා මාධ්‍යයට සම්පූර්ණ වගා මාධ්‍යත් එක්කම තෙමිලා යන විදිහට පාංචු දිලීර නාශකයක් යොදා මේක සම්පූර්ණ තෙමා ගන්න ඕනේ. ඊට පස්සේ අමතක නොකර මේක හෙවනේ තියා ගන්න ඕනේ. ඉතින් මෙහෙම හදාගත්ත
පැල අපි සති දෙකෙන් දෙකට වගේ පාංචු දිලිරනාශකයක් වගේම පත්‍ර දිලිරනාශකද යොදාගෙන අපි මේ පැල ටික හදාගෙන ඉන්න ඕනේ. ඉතින් එහෙම යනකොට සති දෙකක් විතර යනකොට මේ ශාකය ඉක්මනටම වර්ධනය වෙනවා. ඉතින් ඒත් එක්කම දියර පොහොර ඔයාට ඒ මොහොතේ සති දෙකකට තුනකට සැරයක් ඔයාට යොදා ගන්න පුළුවන් දියර පොහොර වර්ගයක්. ඉතින් මම කියන්න කැමති මගේ යාළුවෝ වැටුණා කියලා එතනම ඉන්න එපා. ඉතින් අපිට මේකෙන් ගොඩ එන්න නම් ඔයාගේ net house එක ආයෙත් ඔයා හදා ගන්න ඕන. ඔයාගේ ආදායම් මාර්ගය ඒක. ඉතින් ඔයාගේ මම දන්නවා මට දැනෙන තමයි මං වගේම ඔයාත් හරි ආදරෙන් ඔයාගේ මල් පැල ටික බලාගන්නේ. ඉතින් එහෙම net house එකක් ඇස් ඉදිරි පිටම විනාශ වෙලා යනකොට ඉතින් හරි දුකයි. ඉතින් අපි එතනම වැටිලා ඉන්නේ නැතුව මෙතනින් ගොඩ එමු. ඔයාට මේ විදිහට හදලා කරලා බලන්න. ඊට පස්සේ ඔයාට මාස 2ක් 3ක් යනකොට ඔයාගේ net house එකේ තිබ්බට වැඩිය පැල ප්‍රමාණයක් ඔයාට ලැබෙනවා. ඉතින් මේක තමයි ස්වභාව ධර්මයෙන් ඔයාට ලබා දෙන දේ. ඉතින් ඔයා හරි වාසනාවන්තයි. ඔයාව අතෑරලා නැහැ. ඔයාගේ ජීවිතේ ඔයාට තියෙනවා. ඉතින් ඔයාට නැවතත් නැගිටින්න තමයි තියෙන්නේ. ඉතින් ඔයාට අවශ්‍ය වෙන්නේ ඔයාගේ උත්සාහය, උනන්දුව හා විශ්වාසය විතරයි ඔයාට ඕන වෙන්නේ. ඉතින් ඔයාගේ වගා කටයුතු සාර්ථක වේවා කියලා මං එක හිතින් ප්‍රාර්ථනා කරනවා. ඉතින් එන්තුරෙන් වගාව ගැන වැඩිදුර ගැටලු දැනගන්න ඕන නම් මගේ WhatsApp නම්බර එකට 076 70 92 193 කියන WhatsApp නම්බර එකට මැසේජ් එකක් දාලා ඔයාලට දැනගන්න මොන හරි තියෙනවා නම් මට පණිවිඩයක් දෙන්න. ඉතින් මං හිතනවා මේක ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් එහෙම වැදගත් වුණා කියලා හිතෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් මිහිතුරු සෙවන subscribe කරලා තියාගන්න. මේ වගේ ගොඩාක් වැදගත් වීඩියෝ ඔයාලට ඉස්සරහටත් මම ගේනවා. ඉතින් අදට ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.